එන්නකෝ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ලේසි ක්‍රමයකට එළවලු රොටි එකක් හදාගන්න විදිහ. මේ විදියටත් එළවලු රොටි හැදුවාම හරිම රසයි. මුලින්ම මම භාජනයකට පාන් පිටි ටිකක් එකතු කරගන්නවා. මම මෙතන ප්‍රමාණය නම් කිරලා ගන්නෙ නැහැ. හිතේ මිම්මට තමයි ගන්නෙ. ඔයාලා හදන ප්‍රමාණය අනුව පාන් පිටි අඩු වැඩි කරගන්න පුළුවන්. ඊගාවට මම රොටි එක රස වෙන්න ඒකටම සීනි ටිකකුත් එකතු කරගන්නවා. තමන්ගේ රස අනුව ලුණුත් ඒකටම එකතු කරගන්නවා. දැන් මේ ඔක්කොම ටික හොඳට කවලම් කරගන්නවා. ඊගාවට මම පිටි මිශ්‍රණයට වතුර ටික ටික එකතු කරලා පිටි මිශ්‍රණය දිය කරගන්නවා. පිටි මිශ්‍රණයේ පදම කිව්වොතින් ගොඩාක් ඝනකමක් නැති ගොඩක් දියක් නැති පදමට හදාගන්න ඕන. හරියටම කිව්වොතින් රෝල්ස් එකේ රොටියට හදන මිශ්‍රණයම සමානයි. මේ වෙලාවේ මගේ බ්ලෙන්ඩර් එක කැඩුන නිසා මම අතේ තමයි පිටි මිශ්‍රණය හදාගන්නේ. ඔයාලට මේක බ්ලෙන්ඩර් එකට දාලා වුණත් හදාගන්න හරිම ලේසියි. ඔයාලට පේනවා නේද මගේ පිටි මිශ්‍රණය? මේ බලන්න කැට නැති වෙන්න හොඳට පිටි මිශ්‍රණය දිය කරගන්න ඕන. එදා මම හදපු රෝල්ස් එකේ කරිය ටිකක් ඉතුරු වුණා. මම ඒ කරිය ෆ්‍රිජ් එකේ දාලා තියලා අද මම මේ කරියකින් තමයි එළවලු රොටි හදන්න ඉන්නේ. ඒකටම මම තම්බපු බිත්තර ටිකකුත් එකතු කරගන්නවා. දැන් මම පෑන් එක ලිපේ තියලා මේ විදියට පෑන් එකේ හැමතැනම තෙල් ටිකක් ගා ගන්නවා. ඊගාවට මම පෑන් එක රත් වුණායින් පස්සේ මේ විදියට පිටි මිශ්‍රණය අරගෙන පෑන් එකට දාලා තුනී කරගන්නවා. රොටිය බාගෙට තැම්බීගෙන එනකොට රොටි එක මැදට මේ විදියට හදාගත්ත කරි එක තියාගන්නවා. මම හදාගත්ත කරි එක උඩින්ම තම්බගත්ත බිත්තර කෑල්ලකුත් තියාගන්නවා. ඔයාලට කැමති දෙයක් මේකට එකතු කරගන්න පුළුවන්. ඊගාවට මම රොටි එක තැම්බුණයින් පස්සේ මම රොටි එක නවන විදිය ඔයාලා මේ වීඩියෝ එකෙන් බලාගෙන ඉන්නකෝ. එළවලු රොටි හදනකොට ගොඩාක්ම ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. සාමාන්‍ය ගානට තියාගෙන ඕන එළවලු රොටි එක හදාගන්න. දැන් ඔයාලට පේනවා නේද මම රොටි එක නැව්වයින් පස්සේ අනිත් පැත්ත රොටි එක හරව ගන්න විදිය. රොටි එක අනිත් පැත්ත හැරවුවයින් පස්සේ අතින් චුට්ටක් මේ විදියට තද කරලා හැම පැත්තටම කරි එක යන විදියට චුට්ටක් තද කරගන්න. ඊගාවට ඉතින් තියෙන්නේ එළවලු රොටි එකේ දෙපැත්ත මාරු කර කර ලස්සන කලර් එකකට එනකන් එළවලු රොටි එක හදාගන්න. එළවලු රොටිය දෙපැත්තම පාට වුණායින් පස්සේ ඔයාලට පුළුවන් එළවලු රොටි එකේ පැති ටිකත් මේ විදියට හරවලා පාට එනකන් හදාගන්න. දැන් මගේ එළවලු රොටි එක හොඳට තැම්බිලා පාට වෙලා තියෙන නිසා මම එළවලු රොටි එක ලිපෙන් බා ගන්නවා. එන්නකෝ මම හදපු එළවලු රොටිය ඔයාලට පෙන්නන්න. මේ බලන්න එළවලු රොටිය හැම පැත්තම ලස්සන කලර් එකකට හැදිලා තියෙන විදිය. ඒ වගේම මේ එළවලු රොටි එක හදන්නත් හරිම ලේසියි. මේ විදියට එළවලු රොටි හදාලා ඔයාලට පුතාලගේ ඉස්කෝලේ කෑම පෙට්ටියට වුණත් දාන්න පුළුවන්. ඔන්න එනම් මම ඔයාලට කියලා දුන්නා ලේසි ක්‍රමයකට එළවලු රොටි හදාගන්න විදිය. ඔයාලත් මේ ක්‍රමයට එළවලු රොටි හැදුවොතින් පින්තූර එවන්න මටත් බලන්න. එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.